ඔයාගෙත් නයිමිරිස් ගස් ඉක්මනට ලොකු වෙලා පත්‍රත් හොඳට හැදෙන්න ඕනද? අපි අද බලමු 30යි 10යි 10 පොහොරයක හරියට භාවිතා කරන විදිය. අපි මුලින්ම බලමු මේ පොහොරයක කොහොමද හදාගන්නේ කියලා. අපිට මේක ගහට ස්ප්‍රේ එකක් විදිහට යොදන්නත් පුළුවන්, ගහේ මුලට යොදන්නත් පුළුවන්. මම මෙතනදී ගහට ස්ප්‍රේ කරගන්න පුළුවන් විදිහට හදා ගන්නවා. මේ පොහොරයක දාන ප්‍රමාණය වතුර ලීටරයකට තේ හැඳි එකක් දා ගන්නවා. මම වතුර ලීටර දෙකක් හදා ගන්න නිසා තේ හැඳි දෙකක් දා ගන්නවා. තේ හැඳේ මේස හැඳේ පටලවා ගන්න එපා. තේ හැඳ කියන්නේ පොඩි හැඳට, මේස හැඳ කියන්නේ ටිකක් ලොකු එකට. තව දෙයක් කියන්න තියෙනවා. ගොඩක් වෙලාවට පොහොර කෘමිනාශකවල ලේබල් එකේ තියෙනවනේ දාන්න ඕන ප්‍රමාණය. එතකොට එයාලා ගොඩක් වෙලාවට ලීටර් 16 ටැංකියට හරියන ප්‍රමාණය තමයි සඳහන් කරලා එවන්නේ. එතකොට අපි කරන්නේ ලීටර් 16 ටැංකියට මෙච්චරක් යනවා නම් ලීටර් 2කට යන්නේ මේ ගාන කියලා ලේබල් එකේ තියෙන ප්‍රමාණයෙන් අඩු කරලා Tamanට ඕන ගාන හදා ගන්නවා. මම ගොඩක් දෙනෙක් එහෙම කරනවා දැකලා තියෙනවා. එතකොට නයිමිරිස් වගාව දැන් ගොඩක් දෙනෙක් කරන්නේ part time එකක් විදියට. මමත් කරන්නේ part time එකක් විදියට. ඒක නිසා ගොඩක් දෙනෙක් පැල 50ක් 100ක් 150ක් වගේ වගා කරපු අය තමයි ඉන්නේ. ඉතින් එයාලා ගොඩක් දෙනෙක් ස්ප්‍රේ බොටල් එක තමයි පාවිච්චි කරන්නේ. එහෙම නැති අයත් ඇති. මම මේක කියන්නේ ස්ප්‍රේ බොටල් එකෙන් පොහොර කෘමිනාශක යොදන අයට. ස්ප්‍රේ බොටල් එකෙන් ස්ප්‍රේ කරද්දී වතුර ලීටරයට ඩෝස් එක වැඩිපුර දාන්න ඕන. ඒ මොකද කියනවා නම් ලීටර් 16 ටැංකියේ හොඳ ප්‍රෙෂර් එකකින් හීනි දැල්ලක් විදියට ස්ප්‍රේ වෙන නිසා ගහට ඉක්මනින් පොහොර කෘමිනාශකය අල්ලලා තියෙනවා. ඒත් ස්ප්‍රේ බොටල් එකකින් එච්චර දැල්ලේ ප්‍රෙෂර් එකක් නැති නිසා ගහට අල්ලන්නේ නැහැ. බේරලා යන්න බලනවා. ඒක නිසා තමයි අපි දාන ප්‍රමාණය වැඩි කරලා දාන්න ඕන. හරි, ඔයාලට අයිඩියා එකක් මේක ගැන එන්න ඇති කියලා මම හිතනවා. මොනවා හරි අපහැදිලි තැන් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මතක් කරනවා channel එක subscribe කරන්න කියලා. හරි, අපි දැන් බලමු 30යි 10යි 10 කියන්නේ මොන වගේ පොහොර එකක්ද, කොයි වෙලාවටද මේක ස්ප්‍රේ කරන්න කියලා. මේ පොහොර එකේ 130ක් නයිට්‍රජන් තියෙනවා, 10%ක් phosphorus තියෙනවා, 10%ක් potassium තියෙනවා. නයිට්‍රජන් වැඩි නිසා මේක ගොඩක් පාවිච්චි කරන්නේ ගස්වල growth stage එකට. මේ පොහොර එක පැලයට දාන්න ඕන හොඳම කාලය තමයි දවස් 15ත් 45ත් අතර කාලය. ඊට පස්සෙත් දාන්න පුළුවන්. මම නම් 30යි 10යි 10 පාවිච්චි කරේ පැල කාලේ විතරයි. ඒක ඔයාලගේ කැමැත්ත. මේ පොහොර එක ස්ප්‍රේ කරන්න හොඳම වෙලාව තමයි උදේ 8ත් 9ත් 10ත් අතර කාලය. හරි, හවස 4ත් 5ත් 6ත් අතර කාලය. හවස ස්ප්‍රේ කරනවා නම් ගොඩක් හොඳයි කියලා මම හිතනවා. ඒක ඔයාලගේ වෙලාව අනුව, ටයිම් එක අනුව ඒක බැලන්ස් කරලා දාගන්න. ගොඩක්ම හවසට කෘමිනාශක ඔය ස්ප්‍රේ කරන දේවල් හවස් ටයිම් එකේ කරනවා ගොඩක් හොඳයි. මම හිතනවා මේ වීඩියෝ එක බලලා ඔයාලා පොඩි හරි දැනුමක් ලබා ගන්න ඇති කියලා. ඒ වගේම මතක් කරනවා වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා, කමෙන්ට් කරලා, channel එක subscribe කරන්න කියලා.